අයිවෝන් අද අපි ටිකක් කැමුරට කතා කරමු. අපේ ආයුර්වේදයේ වගේම දේශීය වෙදකමෙත් ගොඩක් ඉහළින් තියෙන සුවිශේෂී ශාකයක් ගැන. ඒ තමයි හාතාවාරිය. ඔව් හාතාවාරිය කියන්නේ ඇත්තටම අපේ සම්ප්‍රදාය එක්ක හරිම කිට්ටුවෙන් බැඳුණු දෙයක්. හරියටම. අපේ මේ කතාබහට පදනම් වෙන්නේ අර හාතාවාරිය වල ඖෂධීය ගුණ සහ විශේෂයෙන්ම ඒකෙන් කැඳ හදන හැටි ගැන ලියවුණු විශ්ලේෂණාත්මක සටහනක්. ඒක තමයි අපේ මූලාශ්‍රය වෙන්නේ. ඒක හොඳ මූලාශ්‍රයක් වීම ගැන කතා කරන්න. ඔව්. හොඳයි එනම් අපි මේක ටිකක් විමසා බලමු නේද? අද අපේ අරමුණ තමයි මේ මූලාශ්‍රය දිගේ ගිහින් තේරුම් ගන්න බලන එක මේ හාතාවාරිය කියන වටිනා ශාකය ඒක ඇත්තටම මොකක්ද? ඒකේ පසුබිම මොකක්ද? මොනවද මේ කියන ප්‍රයෝජන? අනිත් එක තමයි අර කැඳ එකක් විදියට ගත්තම ඒක අපේ එදිනදා ජීවිතයට සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක. අර මූලාශ්‍රයේත් පොඩි ඉඟියක් තියවා වගේ කාන්තාවන්ගේ මිතුරා කියන නම ගැන. ඔව් ඒක විශේෂයදමක්. ඒක නිකම්ම ලැබුණ එකක් නෙමේ වගේ නේද? අපි බලමුකෝ ඒ කතාව මූලාශ්‍රය කොහොමද විස්තර කරන්නේ කියලා. හරි. ඉතින් මුලින්ම පටන් ගමු මෙතනින්. මේ හාතාවාරිය කියන්නේ හරියට මොන වගේ ශාකයක්ද? උද්භිද විද්‍යාත්මක නම එහෙම තියෙනවා නේද? ඇස්පරගස් රැසිමෝසස් කියලා. ඔව් ඒ තමයි උද්භිද විද්‍යාත්මක නම. මූලාශ්‍රය කියනවා අර ශතවරි කියන නමිනුත් හඳුන්වනවා කියලා. හරි ශතවරි. ඒකේ මූලාරම්භය ඉන්දියාව දකුණු ආසියාව වගේ පෙන්නුවත් අපේ රටේ කියන්නේ ශ්‍රී ලංකාවේ හරිම දිග ඉතිහාසයක් තියෙනවා නේද මේක පාවිච්චි කරපු පරම්පරා ගානක් තිස්සේ. ඇත්තනම ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ඇතුලේ නම් හාතාවාරිය කියන්නේ හරිම විශේෂ තැනක් තියෙන ඖෂධයක්. ඔබතුමා කලින් කිව්වා වගේ අපේ මූලාශ්‍රයේත් ඒක අවධාරණය කරනවා. අර ස්ත්‍රීන්ගේ මිතුරා කියන ගෞරව නාමය. ඒක නිකම්ම කියමනක් නෙවෙයි. මූලාශ්‍රයේ පෙන්වන විදිහට ඉන්දියානු සම්ප්‍රදාය ගත්තොත් විශේෂයෙන්ම ගර්භණී මව්වරු ඉන්නවනේ. එයාලගේ ශරීර ශක්තිය වැඩි කරගන්න දෙන ප්‍රධානම ශක්තිජනක ඖෂධයක් තමයි මේක. ඒ කියන්නේ ඒ තරම්ම වැදගත්. ඔව්. ශ්‍රී ලංකාවේ අපි දේශීය වෙදකම ගත්තත් මූලාශ්‍රය කියන විදිහට මේ වගේම භාවිතාවක් තියෙනවා ගර්භණී කාලේදී කාන්තාවන්ට අවශ්‍ය පෝෂණය දෙන්න. ඊට පස්සේ දරු ප්‍රසූතියෙන් පස්සේ කිරියරෙන එක වැඩි කරන්න. ඒ වගේම අර ගර්භණී කාලේදී එහෙමෙන ශාරීරික දුර්වලතා තියෙනවනේ. ඒවා මගහරවන්නත් හාතාවාරිය පාවිච්චි කරලා තියෙනවා. ඉතින් අර මිතුරා කියන කතාව පිටිපස්සේ තියෙන මේ වගේ කාන්තා සෞඛ්‍ය සම්බන්ධ ගැඹුරු භාවිතාවන්. හරිම පැහැදිලි. මෙන්න මෙතන තමයි කතාව තවත් රසවත් වෙන්නේ මේ හාතාවාරිය හා සම්බන්ධ ඖෂධීය ගුණ ගැන මූලාශ්‍රය කියන දේවල් ටික. ඒක හරිම පුළුල් පරාසයක්. ඒක පැත්තකට විතරක් සීමා වෙන්නේ නැහැ. ඔව් ඒක ඇත්ත. අපි බලමු මූලාශ්‍රය මොනවාද විශේෂයෙන් විශ්මතු කරලා තියෙන්නේ කියලා. පළවෙනියට මායිතර කාන්තා සෞඛ්‍ය ගැන ගත්තොත් මූලාශ්‍රය කියන විදියට ගැප් ගන්න උදව් කරන තැන ඉඳලා ගර්භණී කාලේ ඒක සෝදායකව දෙවන්නත් උදව් වෙනවා කියලා කියනවා. අපි අර කලින් කතා කරපු මව් කිරි දීම වැඩි කරන එකට අමතරව මුළු ප්‍රජනන පද්ධතියම ශක්තිමත් කරනවා වගේ අදහසක්කුත් තියෙනවා නේද? මූලාශ්‍රයේ කියවෙනවා. ඒකට විශේෂ වචනකුත් තිබුණා. අර ප්‍රසව නාරි ආරක්ෂාව කියලා. ප්‍රසව නාරි ආරක්ෂාව. ඒක හොඳ නිරීක්ෂණයක්. ඒ යෙදුමින් මූලාශ්‍රය අදහස් කරන්නේ ඔබතුමා කිව්වා වගේ වෙන්න ඇති. ඒ කියන්නේ දරු ප්‍රසූතියට කලින් ඒ කාලේ ඊට පස්සෙත් කාන්තාවගේ අර ප්‍රජනන පද්ධතියයි මුළු ශරීර සෞඛ්‍යයයි ඒකේ සමබරතාවය තියාගන්න ආරක්ෂා කරන්න තියෙන හැකියාව. හරි. ඒ කියන්නේ නිකන් ලෙඩකට බෙහෙතක් දෙනවා වගේ නෙවෙයි මුළු සිස්ටම් එකම පෝෂණය කරනවා වගේ දෙයක්. හරියටම. ඒකේ තමයි සම්ප්‍රදායික අදහස. සමස්ත පද්ධතියක් ශක්තිමත් කිරීමක්. ඒක හරිම වැදගත්. හැබැයි ඉතින් මූලාශ්‍රය කියනෝ මේ ಗುಣ කාන්තා සෞඛ්‍යයට විතරක් නෙවෙයි කියලා. සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වයන් ගොඩකටත් හොඳයිලු. උදාහරණයක් තමයි අර මුළු ශරීරයේම ශක්තිය වර්ධනය කරන එක. ඔව්. ඒකටත් වෙනම වචනයක් තිබ්බා පිටසාරි ආරක්ෂාව. මොකක්ද ඒකේ තේරුම? ශරීරයේ අර ජීව ගුණය එහෙම එකක්ද? හරියටම හරි. පිටසාරි ආරක්ෂාව කියන්නේ ඒක තමයි. සම්ප්‍රදායිකව කියන්නේ ශරීරයේ මූලික ශක්තිය, අර ජීව ගුණය, එහෙම නැත්නම් සාරය ඒක ආරක්ෂා කරලා ශක්තිමත් කරනවා කියන එක. ඒක සමහර විට වෙන්නේ ශරීරයට අවශ්‍ය පෝෂණය දීලා ශරීරයේ ක්‍රියාකාරීත්වය බැලන්ස් කරන එකෙන් වෙන්නේ නැති. මූලාශ්‍රයේ ওই වචන පාවිච්චි කරන එකම පේනව නේද? හාතාවාරිය දිහා බල්ලා තියෙන ලෙඩේ අඩු කරන එකක් විතරක් නෙවෙයි. ශරීරයේ මූලික දේවල් පෝෂණය කරන එකක් විදිහටත් එක්කයි. ඒ වගේම මූලාශ්‍රයේ තව නිශ්චිත ලෙඩ කිහිපයක්කුත් කියනවා. ગેස්ට්‍රයිටිස්, අම්ල පිත්ත දෝෂ. ඒ කියන්නේ අර බඩේ දැවිල්ල,
ඇසිඩ් ප්‍රශ්න වගේ ඒවානේ. ඕ ඊට පස්සේ පාචනය උණ මේ වගේ ඒවටත් හොඳයි කියලා තියෙනවා. මේකත් අර මුළු ඇඟම සමතුලිත කරන එකට සම්බන්ධ ඇති නේද? බොහෝ දුරට ඕ හිතන්නකෝ ગેස්ට්‍රයිටිස් අම්ලපිත්ත කියන්නේ ජීර්ණ පද්ධතියේ මොකක් හරි උෂ්ණ ගතියක් නැත්නම් බැලන්ස් එකක් නැති කමක්නේ. හාතාවාරියට අර කියලානේ සිසිල් ගුණයක් සමනය කිරීමේ හැකියාවක් තියෙනවා කියලා. ඒක නිසා වෙන්නේ නැති ඔය වගේ තත්ත්වවලට සහනයක් දෙනවා කියන්නේ ඒ වගේම පාචනය උණ වගේ වෙලාවටත් ඇඟ දුර්වල වෙනවනි ශක්තිය අඩු වෙනවා. අර කලින් කියපු පිටසාරේ ආරක්ෂාව ඒ කියන්නේ ශක්තිය වඩන ගුණය මෙතනදිත් වැදගත් වෙනවා ඇති. තව විශේෂ ගුණ දෙකක් ගැනත් මූලාශ්‍රය කියනවා. එකක් තමයි අර ඇඟේ හැදෙන ප්‍රදාහ තත්ත්ව. ඉදිමීම රතුවීම වගේ ඒවා ඉන්ෆ්ලමේෂන් අඩු කරන එක. ඒකට කියන්නේ ප්‍රතිප්‍රදාහ ගුණය කියලා. අනික තමයි අර ඇලර්ජි වලට විරුද්ධව වැඩ කරන එක. ප්‍රති ආසාත්මිකතා ගුණය. මේ නම් ටිකක් නූතන වෛද්‍ය විද්‍යාවත් කතා වෙන දේවල්. ඔව් මෙතන තියෙන ඇත්තම හිතන්න ඕන කාරණිය තමයි මේ සම්ප්‍රදායික දැනුම් පද්ධතිය ඇතුලේ කොච්චර පුලුල් පරාසයක ගුණාංග එකම පැලයකට දීලා තියෙනවද කියන එක. ඒක ඇත්ත. ඇඟේ විවිධ පද්ධති වලට විවිධ ලෙඩවලට මුළු ශක්තියටම මේ එකම හාතාවාරිය හොඳයි කියලා අවුරුදු 100 ගාණක් තිස්සේ විශ්වාස කරලා පාවිච්චි කරලා තියෙනවා. ඔබතුමා කිව්වා වගේ හර ප්‍රතිප්‍රදාහ ප්‍රති ආසාත්මිකතා කතා නූතන විද්‍යාවත් වැදගත්. අපේ මූලාශ්‍රයත් හරීම පොඩියට කියනවා දැන් නූතන විද්‍යාවත් මේ හාතාවාරිය ගැන හොයන්න පටන් අරන් කියලා. එම කියනවාද? ඔව් විශේෂයෙන්ම අර ප්‍රතිඔක්සිකාරක ගුණ. ඒ කියන්නේ ඇඟේ සෛරවලට වෙන හානි වලින් බේර ගන්න තියෙන හැකියාව. ඊට පස්සේ අර ප්‍රති ආසාත්මිකතා ප්‍රතිප්‍රදාහ ගුණ ගණත් යම් යම් මූලික පරීක්ෂණ කරනවා වගේ ඉනියක් දෙනවා. හැබැයි ඉතින් අපි මෙතනදි පැහැදිලිවම කියන්න ඕන අපේ කතාව යන්නේ මූලාශ්‍රයේ තියෙන සම්ප්‍රදායික මතය ඒ භාවිතාව ගැනයි. අර නූතන විද්‍යාවේ තහවුරු කිරීම ගැන ගැඹුරට යනවට වඩා ඒ ගැන මූලාශ්‍රයේ තියෙන පොඩි සඳහන විතරක් අපි මතක තියාගමු. ඒක හරියම පැහැදිලි. හරි. එහෙනම් අපි දැන් යමු මේ කතාවේ තව වැදගත් පැත්තකට. ඊ තමයි මේ වටිනා හාතාවාරිය ගහ හරිම ප්‍රායෝගිකව අපේ ඉදිනදා ජීවිතයට එකතු කරගන්න ජනප්‍රියම විදිහක් ගැන කතා කරන්න. ඒ තමයි හාතාවාරිය කොළ කැඳ. ඔව් කොළ කැඳ. මූලාශ්‍රය කියන විදිහටත් ලංකාවේ නම් මේක හරිම ජනප්‍රියයිනේ. ගෙවල් වල හදන සම්ප්‍රදායක්. අපි බලමු මූලාශ්‍රය අනුව කොහොමද මේ කැඳ එක හදාගන්නේ කියලා. හරි. ඕන කරන දේවල් විදිහට මුලින්ම කියන්නේ ඉතින් හාතාවාරිය කොළ තමයි අලුත් නැවුම් කොළ තමයි හොඳම කියලාත් විශේෂයෙන් කියනවා. ඊකෙලි වේලිච්ච ඒවාට වඩා අලුත් ඒ වගේ ගුණ වැඩි කියන එක වෙන්නේ නැති නේද? ඔව් ඒක වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපේ දේශීය වෙදකමේදී නැවුම් දේවල් වලටනේ වැඩි තැනක් දෙන්නේ. මූලාශ්‍රය එහෙම කියනවා නම් ඒ කියන්නේ සමහර විට කොළ වියලනකොට එහෙම නැත්නම් කල් තියා ගන්නකොට ඒකේ තියෙන වටිනා දේවල් සමහරක් නැති වෙලා යන්න නැත්නම් වෙනස් වෙන්න පුළුවන් කියන එක. නැවුම් කොළ වලින් උපරිම ගුණයක් ගන්න පුළුවන් කියන විශ්වාසය තමයි ඒ පිටිපස්සේ ඇත්තේ. ඒ වගේම මූලාශ්‍රය කියනවා ඕනනම් මේ හාතාවාරියේ කොළ එක්ක තව පෝෂණ ගුණයේ තියෙන කොළ වර්ග කීපයකුත් දාන්න පුළුවන් කියලා. මොනවද අර සමුදුර තිඹිරි ගොටු කොළ, පොල්පල, මුරුංගා කොළ වගේ ඒවා නම් කරලා තියෙනවා. මේවා දාන්නේ රසටද නැත්නම් වෙන මොකක් හරි දෙයකට තව පෝෂණයක් එකතු කරගන්න කියලා. හරි. ඒ කියන්නේ රස විතරක් නෙවෙයි අර විවිධ කොළ වර්ගවල තියෙන විටමින්, ඛනිජ ලවණ වගේ දේවල්ුත් මේකෙන් ඇඟට ගන්න තමයි බලන්නේ. ගොටු කොළ, මුරුංගා කොළ වගේ ඒවා කොහොමත් පෝෂණීයයිනේ. ඔව්. ඒකෙන් පේනවා හාතාවාරිය කැඳ කියන්නේ නිකම්ම බෙහෙතක් විතරක් නෙවෙයි ඒක සම්පූර්ණ පෝෂණීය කෑමක් විදිහටත් සලකලා තියෙන බව. හරි. එහෙනම් කොහොමද මේක හදන්නේ? මූලාශ්‍රී කියන විදිහත් හරිම සරලයි වගේ. මුලින්ම හාතාවාරිය කොළ එකතු කරන්න නම් අනිත් කොළත් එක්ක අරගෙන හොඳට හොද ගන්න ඕන. පිරිසිදු කරගන්න ඕන. ඊට පස්සේ කොළ ටික පොඩ්ඩක් කපා ගන්න කියලා තියෙනවා. හැබැයි ඉතින් කොච්චර පොඩියටද එහෙම කියලා නෑ. ඊළඟට මේ කපාගත්ත කොළ ටික වතුරේ එක දාලා හොඳට උතුරව ගන්න ඕනලු. කොච්චර වෙලාද මූලාශ්‍රය කියන්නේ හොඳට දුමුරු පාට වෙනකල් කියලා. ඔව්. ඒ කියන්නේ අර කොළවල සාරය ජූස් එක වතුරට ඇවිල්ලා වතුරේ පාට වෙනස් වෙනකල් උතුරවන්න ඕන කියන එක වෙන්නේ නැති නේද? ගන්න එක තමයි වෙන්නේ. රස ගැනත් පොඩි දෙයක් කියනවා ඕනනම් කොත්තමල්ලියට ටිකක් හරි ගම්මිරිසට කීපයක් හරි මේ උතුරන එකට දාන්න පුළුවන්ලු. මේකෙන් රස විතරක් නෙවෙයි සමහර වෙලාවට තව ඖෂධීය ගුණයක් එහෙමත් එකතු වෙන්න ඉඩ තියෙනවා වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. ඇත්තම. කොත්තමල්ලි ගම්මිරිස් කියන්නේ ආහාර දිරවන්න උදව් කරන ඇඟේ බැලන්ස් එකට හොඳ ගේවල් කියලානේ සම්ප්‍රදායිකව හිතන්නේ.
ඔව්. ඉතින් ඒව දැම්මම කැඳේකේ රස හොඳ වෙනවා වගේම අර හාතාවාරිය වල මූලික ගුණවලට අමතරව තව පොඩි සෞඛ්‍ය වාසියකුත් එකතු වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම සමහර විට හාතාවාරිය වල තියෙන පොඩි අමුතු රසයක් වගේ තියෙනවා නම් ඒකත් මේකෙන් ටිකක් අඩු වෙනවා ඇති. ඉතින් ඔහොම කොළවල සාරය වතුරට ඇවිත් තුඹුරු පාට වුණාම ලිපෙන් බාලා පෙරාගෙන බොන්න තින්නේ. භාවිතය ගැන මොනවද මූලාශ්‍රය කියන්නේ? කවදාද බොන්න ඕන? කොහොමද? මූලාශ්‍රය කියන්නේ උදේ කෑමට කලින් අර හිස් බඩට වගේ කෝප්පයක් විතර බොන එක හොඳයි කියලා. මේකෙන් විශේෂයෙන්ම අර ශරීර ශක්තිය වැඩි වෙනවා කියලාත් කියනවා. ඔව්. කොච්චර කාලයක් බොන්න ඕනද? ඒ ගැන කියන්නේ හැමදාම බිව්වත් කමක් නැහැ. නැත්තම් අඩුම ගානේ සතියකට දවස් කීපයක්වත් මේක බොන එක හොඳයි කියලා. ඒ කියන්නේ මේක දිනපතා පුරුද්දක් කරගන්න පුළුවන්. ඔව්. අර උදේ හිස්බඩ බොන එකේ අදහස වෙන්නේ නැත්තේ ඇඟට ඒ පෝෂණයයි ඖෂධීය ගුණයි උපරිමෙන්ම උරා ගන්න අවස්ථාව දෙන එක දවස පටන් ගනිද්දිම ශක්තියක් දෙන එක තරමණක් වෙන්නේ නැති. අපි අර කලින් කතා කරපු සෞඛ්‍ය වාසිත් එක්ක මේ කැඳ බොන එක කෙලින්ම සම්බන්ධ වෙනවා. උදාහරණයක් විදිහට මූලාශ්‍රය කියන විදිහට උදේට මේක බිව්වම අර පිටසාරි ආරක්ෂාව. ඒ කියන්නේ ශරීර ශක්තිය වඩන්න ගුණ එක හොඳටම ගැලපෙනවා. ඔව්. ඒක ඇත්ත. ඒ වගේම අර ગેස්ට්‍රයිටිස් සම්ලපිත්ත වගේ දේවල් තියෙන අයටත් මේ වගේ පොඩි සිසිල් ගුණයක් තියෙන්න පුළුවන් පෝෂණීය කැඳක් උදේට බොන එකෙන් සහනයක් ළඟින් ඉඩ තියෙනවා කියලා තමයි සම්ප්‍රදායිකව හිතන්නේ. හරි එහෙනම් අපි අද මේ කතා කරපු දේවල් පොඩ්ඩක් එකට එකතු කරලා බැලුවා සාරාංශයක් වගේ. අපේ මූලාශ්‍රය අපිට පෙන්නුවේ හාතාවාරිය කියන්නේ හරිම වටිනා පරණ ඉතිහාසයක් තියෙන ලංකාවේ සම්ප්‍රදාය ඇතුලේ හොඳටම මුල් බැහැගත්තු ඖෂධීය ශාකයක් කියන එක. ඔව්. විශේෂයෙන්ම අර කාන්තා සෞඛ්‍ය පැත්තෙන් ගත්තම ස්ත්‍රීන්ගේ මිතුරා කියන නමට හරියන විදිහේ ගුණාංග ගොඩක් ගැන මූලාශ්‍රය කිව්වා. ඒ වගේම මුළු ඇඟේම ශක්තිය වඩන එක පිටසාරිය ආරක්ෂාව අර බඩේ ප්‍රශ්න වලට සහනයක් ગેස්ට්‍රයිටිස් අම්ලපිත්ත ප්‍රදාහ ඇලර්ජි වගේ ඒවට තියෙන ಗುಣ තව ගොඩක් සෞඛ්‍ය වාසි ගැන කතා කළා. ඔව්. මේ ඔක්කොම ಗುಣ ප්‍රායෝගිකව ගන්න තියෙන හරිම ජනප්‍රිය සරල විදියක් තමයි හාතාවාරිය කොළ වලින් හදන කැන එක කියලාත් මූලාශ්‍රය තිබුණා. ඉතින් මේ ඔක්කොගෙම ඇත්තටම අදහස් වෙන්නේ මොකක්ද? මූලිකවම අපේ මූලාශ්‍රය අපිට මතක් කරලා දෙනවා වගේ හාතාවාරිය කියන්නේ ලංකාවේ සංස්කෘතිය දේශීය ගනුම අර සුවතා සම්ප්‍රදායන් එක කොච්චර ගැඹුරට බැඳිලා තියෙනවද කියලා. ඒක ඇත්ත. ඒකෙන් කැඳ හදාගෙන බොන එක නිකම්ම කෑමක් බීමක් නෙවෙයි. ඒක පරම්පරාවෙන් ආපු වටිනා දෙනුමක් සෞඛ්‍ය පුරුද්දක් සමහර විට සෝබාදහමත් එක්ක තිබ්බ කිට්ටු සම්බන්ධෙත් පෙන්නන දෙයක්. මේක ඇත්තම වැදගත් ප්‍රශ්නයක්කුත් මතු කරන්න නේද? අපි කතාවේදීත් පොඩ්ඩක් කිව්වා වගේ මූලාශ්‍රයම අන්තිමට වගේ පොඩි ඉඟියක් දෙනවා. නූතන විද්‍යාවක් දෙන් හාතාවාරිය වල තියෙන සමහර ಗುಣ. අර ප්‍රතිඔක්සිකාරක, ප්‍රතිආසාත්මිකතා, ප්‍රතිප්‍රදාහ වගේ දේවල් ගැන උනන්දු වෙලා ඒව හොයන්න පටන් අරන් තියලා කියලා. ඉතින් මෙතන එන ප්‍රශ්නේ තමයි අවුරුදු 100 ගාණක් තිස්සේ පරම්පරාවෙන් පරම්පරාවට අත්දැකීමෙන්ම තහවුරු වෙච්ච මේ ගැඹුරු සම්ප්‍රදායික භාවිතයයි දැනුමයි අර ටිකෙන් ටික එන විද්‍යාත්මක අවබෝධයයි. ඒ දෙක සම්බන්ධ කළොත් ඒ අතරේ පාලමක් හදන්න බැලුවොත් අනාගතයේදී අපිට තව මොනවා හොයාගන්න පුළුවන් වෙයිද? ඒක හොඳ ප්‍රශ්නයක්. සමහර විට මූලාශ්‍රය කියන මේ වගේ ස්වභාවික දේවල් වල වටිනාකම ඒවා වැඩ කරන විදිහ ගැන තව ගැඹුරු අවබෝධයක් ගන්න එකෙන් අපිට පුළුවන් වේවි.